අපි වැඩියෙන් report කරොත් band score එක පහළට යනවා. මොකද band 9 answer එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන් graph and chart වලට. Analytical intelligence එක ඔබට analyze කරන්න පුළුවන්ද කියන එක. Welcome to Panacea College of English Education. අද මෙම වීඩියෝ එකෙන් ඩිස්කස් කරන්නේ අපි ඔබ academic exam එකේ task 1 එකේ graph and chart ප්‍රශ්නයක් ආවොත් ඒ සම්බන්ධයෙන් ඔබ කරන ප්‍රධානම වැරද්දක් පිළිබඳව. අපි දන්නවා බොහෝ විට graph and chart එන්නේ, නමුත් ඊට අමතරව maps, process and procedure, cycle, even life cycle එන්න පුළුවන්. හොඳයි. ඔබ ප්‍රශ්නේ හොඳට කියෙව්වොත් මම වෙනම වීඩියෝ එකක් කතා කරා ප්‍රශ්නේ තේරුම් ගන්න හැටි. ප්‍රශ්නේ the question is followed by the following statement. එක තියෙනවා select, report, compare, summarize කියන වචන හතර. එතකොට එහිදී ඔබගේ select කිරීම මත තමයි ඔබගේ උත්තරයේ quality එක තියෙන්නේ. ඒක ඔබ කරන්න ඕනේ. ඒ වගේම report. අපි report කිරීම අවම කරන්න ඕනේ. අපි වැඩියෙන් report කරොත් ලකුණු ඔබට band score එක පහළට යනවා. මොකද අපිට හරියට ඉගෙන ගත්තොත් band 9 answer එකක් කිසි ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන් graph and chart වලට. නමුත් ඇත්තටම task 2 එකට band 9 උත්තරයක් ලියන එක ටිකක් අමාරුයි. හොඳයි. අපි බලමු ඔබ කරන ප්‍රධාන mistake මොනවද කියලා. ඒ තමයි ඔබ report කරනවා. සමහර විට ඔබගේ උත්තරය පුරාම තියෙන්නේ reporting විතරයි. ඔබ comparison සහ summarization වලට අත ගහලම නැහැ. ඒකට අදාළ කිසිම ප්‍රකාශනයක් අපිට සමහර වෙලාවට සඳහන් වෙන්නේ නැහැ. නමුත් grammar හරි, කාලය කියන්නේ tense හරි, time හරි, ඔක්කොම හරි. නමුත් analytical පැත්තට ඔබ ගිහින්නේ. අපි task 1 එකේ අපි ඇත්තටම ටෙස්ට් කරන්නේ, question එකෙන් ටෙස්ට් කරන්නේ language proficiency එකටත් වැඩිය ඔබගේ analytical intelligence එක, ඔබට analyze කරන්න පුළුවන්ද කියන එක. හොඳයි. අපි මෙන්න මේ වගේ වචන ඔබගේ උත්තරේ බහුලව තියෙනවා නම් අපි increase, decrease දෙකටම දාන්න පුළුවන්. sharply, dramatically, slightly, marginally, moderately වගේ ඕන දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම verb දාන්න පුළුවන්. drop, increase, decrease, fall, fluctuate, reach, rise වගේ දේවල්. ඒ වගේම nouns දාන්න පුළුවන්. a rise, an increase, a decrease, a decline, a dip, a drop, a fluctuation, etc. ඒ වගේම තමයි other expressions use කරන්න පුළුවන්. remain stable, remain unchanged, stay constant, etc. එතකොට ඔබගේ ප්‍රශ්නේ, ඔබගේ උත්තරය මෙන්න මේ වයින් පිරීලා තියෙනවා නම්, මෙතනින් උඩ කොටසෙන් පිරීලා තියෙනවා නම් ඔබ දැනගන්න ඔබගේ උත්තරේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. මේකට ලකුණු වැඩියෙන් ලැබෙන්නේ නැහැ. මොකද ඔබ attack කරලා තියෙන්නේ, අපි verb action verb හතරක් තියෙනවානේ. ඒකෙන් එකකට විතරයි. එතකොට මෙහිදී අපි report කරන්නේ, report කරපු ගමන් අපිට compare කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සමහර විට report, compare, summarize. බොහෝ වෙලාවට අපිට report, compare. එහෙනම් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ graph and chart ප්‍රශ්නයකින්? Why it's wrong? Because the examiners expect to identify the key features. ඔබ key features මේකේ හඳුනාගෙන තියෙනවද? සමහර වෙලාවට ඔබ less important information තමයි අතුලත් කරලා තියෙන්නේ. පැහැදිලිවම පේන දේවල්, තම වැදගත් දේවල් ඔබ අතුලත් කරලා නැහැ. ඒ වගේම trends, නැඹුරුතාවයන් මොනවද? trends මේක ඇතුලේ තියෙන. ඒ වගේම comparison,
comparison කියන්නේ identification of both similarities and differences. මතක තියාගන්න මම මෙතන similarities කියලා නැවතත් ලියුවේ comparison කියන එකේ තේරුම වෙනස්කම් විතරක් නෙමේ සමානකම් තියෙනවා නම් ඒවත් අපි පෙන්වන්න ඕනේ. එහෙම විදිහට තමයි ඒවත් දෙන්න පුළුවන් විදිහට තමයි අපිට graph flow chart එක දීලා තියෙන්නේ. ඊට පස්සේ climax, lowest point etc. මෙන්න මේ වගේ දේවල් ඇනලයිස් කිරීම තමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ graph and chart එකක් දුන්නොත්. එතකොට අපි task 1 academic exam එකේ graph chart වලට ගොඩක් තියෙනවා. graph chart, table, pie chart වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒකට වෙනම ක්‍රමයක් අනුගමනය කරන්නේ. map වලට වෙන ක්‍රමයක්, process and procedure වලට වෙනම ක්‍රමයක්, ඒ වගේම life cycle වාගේ දේවකට වෙනම ක්‍රමයක්. විශේෂයෙන් life cycle වාගේ දෙයක් ලියනකොට අපිට active voice, dominant, passive voice වලට වැඩිය passive voice යෙදුනොත් ඊටම කලාතුරකින් තමයි යෙදෙන්නේ. මොකද active voice අපි ස්වභාවික දෙයක් අපි විස්තර කරනකොට ස්වභාව ධර්මයේ සංසිද්ධියක් විස්තර කරනකොට අපි යොදන්න නැත්තේ active voice. හොඳයි. ඔබ ඊළඟ සැරේ උත්තර ලියනකොට පුළුවන් තරම් අපි රිපෝටිං කරන ක්‍රමය අඩු කරලා comparison සහ summarization වලට ඔබ යා යුතුයි. හොඳයි. ඔබ මේ වීඩියෝ එකකින් යමක් ඉගෙන ගත්තා නම් ඔබ කමෙන්ට් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ඒ වගේම තව කෙනෙකුට මේක මේ දැනුම යන්න ෂෙයා කරන්න.